ඊළඟට යෝග ගීත දෙකක් තිබෙනවා අවසන් වශයෙන් අහලා බලමු මේ ගීත දෙක. Rajamaliga, Tulus Mahe Nagadevilla. Ramani Mangala ki gayana, Kemi gayana, Sinhala Aurudavilla. Rajamaliga,
දොළොස් මහේ නැගත ඇවිල්ලා ඇටව්හායති ඇත කුකුරු දිගේ සරුගල්ලරේ උච්චි පලක් ඒ කාලේ මාලිගා රජ මාලිගා දොළොස් මහේ නැගත ඇවිල්ලා දොළොස් මහේ නැගත ඇවිල්ලා නැගත ඇවිල්ලා ඇතෙත් ඔය තරම් සිටිහැටි වාගේ රත්තරන් ඉරිපැණි වාගේ ආදරය අපගේ සැනසෙමු සෑමදාපේ ආදරය ඇතෙත් ඔය තරම් සිටිහැටි වාගේ රත්තරන් ඉරිපැණි වාගේ ආදරය අපගේ සැනසෙමු සෑමදාපේ ආරවටෙන්නේ ආදරේ ලක්ෂණමේ රූපය සුරගනයක් වාගේ පෙනෙන්නේ ඔය පුරුචාටි කතා මෝඩ කතා පිස්සු කතා ඉඳ තමයි මාර වැටෙන්නේ ඔයගේ ආදරේමයි එකේ ගියත් මෙතේ ගියත් කොහේ ගියත් හිතේ තියෙන්නේ ආරවටෙන්නේ ආදරේ ලක්ෂණමේ රූපය සුරගනයක් වාගේ පෙනෙන්නේ ඔය පුරුචාටි කතා මෝඩ කතා පිස්සු කතා ඉඳ තමයි මාර වැටෙන්නේ ඔයගේ ආදරේමයි එකේ ගියත් මෙතේ ගියත් කොහේ ගියත් හිතේ තියෙන්නේ Women's Day.
වේදිකාව බාර කරන අපේ ජගත් අයියට. මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. ලෝක විනාසේ මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. Come on 119. වෙලෙනවා නිදන් වස්තු සොයනවා බුදු පිළිම කඩනවා ලොව කම්පා වෙනවා සකරුවන මරනවා දෙමව්පියෝ මරනවා කිරි දරුවෝ මරනවා අනන්ත පවේ වෙලෙනවා ලෝක විනාසේ මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. ලෝක විනාසේ මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. විසමාතා අඬනවා රතු වැස්ස වැටෙනවා කූටලන දැනෙනවා සුලි කුණාටු වෙනවා. විශ්වමාතා අඬනවා රතු වැස්ස වැටෙනවා කූටලන දැනෙනවා ඉදි කඳු පුපුරනවා. ලෝක විනාසේ මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. ලෝක විනාසේ මිනිසුන්ගේ විනාසේ සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. සැම සිදු වෙන්නේ අපේ වැරදි නිසානේ. අපේ වැරදි නිසානේ. බොහොම ස්තුතියි 119 ආදරණීය සංගීත කණ්ඩායමට. එමනම් දැන් සමුගත් රණවිරු පුෂ්ප කුමාර කෝප්‍රල් පුෂ්ප කුමාර ලියු ගීතයක් මට දුන්නා. එන මං ගායනවා ඒ ගීතේ. අපේ කළුමල්ලෙත් බලාගෙන ඉන්නවා සංගීත සම්බන්ධ සංවිධායකවරයෙක්. අපි එනවා අවුරුදු උත්සවයට 119. පියක්වත් ඇයි එවන්නේ නැත්තේ සමන්ති අම්මාගේ ඔබ සමුගත්තද නංගි. පියක්වත් ඇයි එවන්නේ නැත්තේ සමන්ති අම්මාගේ ඔබ සමුගත්තද නංගි. Come on 119 මිගමුවේ. අරගෙන සටනකට අපි ගියා හිතුවද මා ඒ සටනින් මිය ගියා කියා. යුද ආවි අරගෙන යුද පිටියේ සිටියේ හිටි හිටියේ මොඹයට මා අසු ඌයේ. ලිපියක්වත් ඇයි එවන්නේ නැත්තේ සමන්ති ආයෙත් මාගෙන් ඔබ සමුගත්තද නංගි. අතපය නැති වෙන්නට පෙර ආලය කෙරුවේ අතපය නැති විටදී ඇයි අමතක කෙරුවේ. ආබාධිත වී සිටිනවා දැකලා මගේ ඔයා මගේ මිතුරට පෙම් කෙරුවද රත්තරන් ඔයා. ලිපියක්වත් ඇයි එවන්නේ නැත්තේ සමන්ති ආයි මාගේ ඔබ සමුගත්තද නංගි.
ඔත්වල වී රෝහල තුල මා පසු වූයේ හිත මිතුරම් මා වට කර ඇඳ ළඟ සිටියේ ඌරුවෙකල පිනකට මා ජීවත් වූයේ නව දිවියට සුබ පතේ නිමි ගියකින් මෙසේ ලිපියක්වත් ඇයි වන්නේ නැත්තේ සමන්ති ආයෙත් මාගෙන් ඔබ සමුගත්තද නංගි ලිපියක්වත් ඇයි වන්නේ නැත්තේ සමන්ති ආයෙත් මාගෙන් ඔබ සමුගත්තද නංගි ආයෙත් මාගෙන් ඔබ සමුගත්තද නංගි ආයෙත් මාගෙන් ඔබ සමුගත්තද නංගි මවන්නට වෙරළ කොටට වෙලා හිටවත් දෙනවද ගෙදරට බොරු කියලා සීන මවන්නට වෙරළ කොටට වෙලා හිටවත් දෙනවද ගෙදරට බොරු කියලා